මේ තියෙන්නේ පොඩි මරුවා. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ කුරුඳු පොඩි ඉතා පහසුවෙන් තලා ගන්න. ඉතින් මේ උපකරණය ගැන ගොඩක් අය වීඩියෝස් අරන් එන්න කිව්වා. මේක කරන්නේ කොහොමද? මේක අපිට ප්‍රයෝජනවත්ද? මේකෙන් අපිට හරියට කුරුඳු තලා ගන්න පුළුවන්ද? එක ගානට පොඩි ගන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අපි අරන් ආවේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි පොඩි මරුව පාවිච්චි කරලා ඉවරලා කුරුඳු පොඩි තලා ගන්න. ඉතින් මේක ඉතා ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයාලට අපෙන් මේ පොඩි මරුව ගන්නවා නම් ඒ කියන්නේ ඔයාලට මේ කම්බි රෝලෙන් ඔයාලට කැඩෙන වෙලාවට ගදා ගන්න පුළුවන් වෙන්න අපි පොඩි මරුවට අමතරව මේකට කම්බි රෝලකුත් දෙනවා. ඔයාලටත් මේ පොඩි මරුව මිලදී ගන්න ඕන නම් අපිට මේ නම්බරයකට WhatsApp message එකක් දාන්න. ඉතින් ඔයාලට පේනවා මහත කුරුඳු වලට නම් මහත කුරුඳු වලට ඕන විදියට පොඩි තලා ගන්න පුළුවන්. හීනි කුරුඳු වලට නම් හීනි කුරුඳු වලට අදාළ විදියට පොඩි තලා ගන්න හැකියාවක් මේකෙන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේක ගන්න එකේ වාසි දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හන්දි කරන විදිය, කුරුඳු හන්දි කරන විදිය. එතකොට මෙතනදී අපිට පොඩි මරුවකින් ගත්ත පොඩි ටිකක් තමයි මේ ඉස්සරහා තියෙන්නේ. ඉතින් ඒව සහ අර පැත්තෙනුත් තියෙන්නේ පොඩි මරුවකින් ගත්ත පොඩි. ඉතින් ඒව අරගෙන ඉවරලා මේ විදියට එක දිගට දාගෙන යන්න පුළුවන්. මේ හරිම වේගෙන් ඉක්මනින් වැඩ ටික කරගන්නට පුළුවන්. ඉතින් බලන්න හන්දි කරපු කෝටු වල මුහුණත වගේම උඩින් වලට පේනවා කොච්චර ලස්සනට හන්දිය වෙලා තියෙනවද කියලා. මේ පොඩි මරුවකින් ගත්තු පොඩි දාලා මේ විදිහට හන්දි කරාම ඔන්න ඉතින් සම්පූර්ණ වීඩියෝ එකක් ගෙනාවා පොඩි මරුවගේ. ඉතින් ඔයාලට මේ වගේ අප්ඩේට්ස් දිනපතා බලා ගන්න ලියනකමක ස්ටෝර්ස් අපේ page එක follow කරලා තියාගන්න. වීඩියෝස් එක දිගට දානවා. හරි එහෙනම් තවත් ඒ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.